Hi guys, අපි අද ඉන්නේ කුරුණෑගල. Hi. Hi මගේ රත්තරන් යාළුවේ. බජන් අපි කුරුණෑගලට ආවා හොඳ. ඇවිල්ලා බලද්දි හතරක් ආවට තුනයි ඉන්නේ. නෑ බහැලා තියෙන්නේ. ඒ කියන්නේ යුමාල් කලින් හෝල්ට එකෙන් බහැලා කෝල් කරන කොහෙද ඉන්නේ කියලා. දව කිලෝමීටරයක් විතර ආයි එන්න ඕනේ. නෑ කලින් කිව්වනේ මචං ඒක කලින් හෝල් හතරකට විතර කලින් බා. හතරට විතර කලින් බහැලා තියෙන්නේ. එහෙමයි අපේ අය. තාමත් හදිස් තියෙනවා. ඔව් අපේ බස් එකෙන් බැසීමේ කලාවේ වීරය එනවා මෙතෙන්ට. ඔන්න අපේ හතර දෙනාම සෙට් වෙලා දැන් යනවා. පැප් එකත් අහුලගෙන ඉන්නේ. බලා කාලා ගන්න. බහින්න ඕනේ තරින් බැස්සේ නෑ. දැන් මෙහෙමම යනවා මේ මොනාහරි බොන්න මොකද පැය 3ක් විතර අපි ආවා බස් එකේ. සුපිරියට ඉඳගෙන ආවේ ඉඳගෙන. බොරු කියන්නේ බයකෝ ඉඳගෙන ආවේ. අපි ආව ඉඳගෙන දැන් එහෙමම යනවා මොනාහරි දීලා ඊට පස්සේ යනවා අතුගල්පුර පන්සලට. කුරුණෑගල කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ මේ ඇත්කඳ විහාරය. දැන් අපි සෙට් එකත් එක්ක යනවා ඇත්කඳ විහාරයට. ඒ කියන්නේ මේක නම් ඉතින් ගොඩක් අය දන්නවා. මොකද කුරුණෑගල ටවුන් වල ගිය ගමන්ම මේ තියෙනවා ටවුන් එකේම කන්දේ උඩ මේ බුදු පිළිමේ. ඒක තමයි මේ ඇත්කඳ විහාරය. අපි කට්ටිය දැන් ඉන්නේ ඇතුගල පන්සල යන ගමන් පඩි 200ක් විතර නැගලා හති යරිනවා. ගෙදරට වෙලා කකා බිබී ඉඳලා මාස ගානකට පස්සේ ඇවිදින්න ගත්තාම ඕක තමයි ප්‍රශ්නේ. ඔන්න මචං අපි එහෙනම් මුදුනට උඩට ආවා. නෑ මුදුනට තව පොඩ්ඩක් තියෙනවා මෙතෙන්ට යන්න ඕනේ. ජුණ්ඩක් තියෙනවා ජුණ්ඩ. අඩි 10ක වගේ. මේ තියෙන්නේ මෙතන තියෙන view එක. ඔන්න අපි හරියටම කුරුණෑගල ඇත්කඳ විහාරය උඩට ආවා. නෑ බඩු වැඩ. මෙහෙමයි හොඳ. අද අපි බ්ලොග් එකට ආවට අපිට නඩු ගොඩයි මේ පාර. අපේ ෆෝන් එක වැටුණා. දැන් ෆෝන් එක ටච් වෙන්නේ නැහැ පාගයක්. අයියෝ. shit. මේ ඔක්කොම ආදිත්‍යගේ වැරදි. අපි දැන් පන්සලෙන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. අයිස්ක්‍රීම් එකක් ගන්නවා. දැන් අපි කොහෙද යන්නේ? දැන් පල්ලෙහාට ගිහිල්ලා හවසෙද්දී ආයෙමු. හවසෙද්දී යනවා TikTok තරු එහිවලා ඉන්න. කුරුණෑගල වැවරවුමට. වැවරවුම ගිහින් බලමුනේ. එක අයිස්ක්‍රීම් එකක් කෑවා. බට් මචං ඒක සෙට් නෑ. ඌ අපි රැවට්ටු. ඌ අපි රැවට්ටුවා. ඌ පාට හතරකින් දාලා දුන්නා කියලා බොරුවක් කළා. මාර්සියක් දැම්මා. ඇත්ත නෑ. බොරුවක් නෙමෙයි. ඇත්තටම පාට හතරයි. හැබැයි රස හතරක් නෑ. පාට හතරම තමයි. ඒක නිසා අපි ගත්තේ සුපුරුදු පරිදි අර කඩේ නෝමලි තියෙන අයිස්ක්‍රීම් එක. දැන් ඉතින් ආයි පල්ලම් බහිනවා ඒ අයිස්ක්‍රීම් එකක් කන ගම. මචං මෙතන මේ මාර සීන් එක දැක්කේ. දැන් මේ පහා පර්වතය පෙරලෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ අනේ පින්වන්ත මොලේ තියෙන ඇත්තෝ ටික මේ කෝට කෑලි ටිකක් තියලා තියෙනවා ඈ. ඔයා පේනවද දන්නේ?
අපේ කෝට්ටක් ඇදගෙන ආව මූත් උනේ නෑ. අපිත් හිතුවේ වැටේ කියලා. ඇත්තට කිව්වොත් නෑ අපේ අර නෑ ඒ බොරුවක් කරලා තියෙන්නේ. අපි බැලුවේ හරිය ඇත්තක්ද කියලා බොරුවක් ඒක. ඔයගොල්ලොත් බය වෙන්න එපා. තුමාල් අලුත් අවුරුද්දේ මොකෝ කරන්න හිතන්නේ? No idea. කොසා? හොඳට කාලෙක නිදාගන්න. මචං අලුත් අවුරුද්දේ මොකෝ කරන්නේ? තව ගේමක් ගහගන්න මීට වඩා. අපි දැන් කන්න ආවා. මෙතනින් කාලා ඊළඟ ටික පටන් ගන්නවා. බත් ගෙවුම් ගැටලත් ගන්න. මචං අපි කුරුණෑගල ඇවිල්ලා මෙතන සුපිරිම සීන් එකක් තියෙනවා ගන්න කැම්ම එක. මොකද මේ අපි දැන් ඔක්කොම කරලා ආවා වැව ගාවට. මෙතනට ආපුවම අපිට තාත්තට ජනක අපේ මේක මූණ දෙන්න මුලා. ඇත්තටම අර කුරුණෑගල TikTok විරෝධී සංගමේ වැවරවුම කියන්නේ එනම ආතල් ප්ලේස්. අනික මේ කියන්න ඕනේ මේ දැන් මේ ටයිම් එක හවස ඉරේලිය අඩුයි වැස්සක් ඊට හැගෙනනවා. වව්. සෙනගත් පොඩ්ඩක් අඩුයි මේ වෙලාවේ මෙතන. මෙතෙන්ට එලා ඉන්නකොට ආයි සුපිරි. අපි දැන් කුරුණෑගලව රවුම් වටේටම ගිහිල්ලා ආවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් හොඳ රවුමක් ගින් ආවේද? මම හිතන්නේ කුරුණෑගල ගික්කම මේ වැවරවුම වටේ යන්නේ නැතුව ඇති. මෙච්චර ගිහින් නැතුව. උගේ තියෙන මේකටවත් ගිහිල්ලා නැතුව ඇති කුරුණෑගල කියන නමටවත් මේ වටේම. අපි ඇත්තටම කිව්වොත් දන්නේ නැහැ නුවර වැස්සට ලස්සනයිද කියන එක නම්. හැබැයි අපිට කියන්න පුළුවන් මේ වෙලාවේ නම් කුරුණෑගල ලස්සනයි කියලා. එහෙනම් අද දවසේ වැඩ ටික මෙතනින් ඉවරයි. ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe වන්නේ පොඩි ටච් එකක් දාගෙන යන්න. අපේ TikTok එක FB එකයි තාම follow කරලා නැත්නම් ඒකත් අනිවාර්යයෙන්ම follow කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එක comment එකක් දාන්න. එහෙනම් අද අපි සමු ගන්නවා මේ වගේම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අපි 4x4 vlogs. අර මේ ගලත් පෙවුනේ ඕක තම මේ අර ඔක තමයි ප්‍රශ්නේ. ඕක ප්‍රශ්නයක් තියෙනවා. කවුරුත් ඕක ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් මම කතා කරනවා දැන්.